අපි බලමු වාහන ලෝකයේ තියෙන හරිම පුදුම පරස්පරයක්. ෆෝන් එක ගඩොලක් වගේ නම් සුපිරි පරිගණකලක් වුණා. ඒත් කාර්වල තෙල් පිරිමැස්ම තාම එතනමයි. බැලූ බැල්මට පේන්නේ තාක්ෂණයේ කිසිව දියුණුවක් නෑ වගේ. ඒත් ඇත්ත කතාව ඊට වඩා හුඟක් රසවත්. ඇත්තටම එන්ජින් තාක්ෂණයේ ගොඩක් දියුණු වුණා. ඒත් අපි ඒ වාසිය වියදම් කළේ වෙන දෙයකට. පළවෙනි කාරණය තමයි බර. ඉස්සර කාර් එකකට වඩා අද කාර් එක කිලෝග්‍රෑම් 100 ගානකින් බරයි. මේ අලුත් ආරක්ෂක දේවල්, සැප පහසුකම් මේ හැමදේම වාහනයට එකතු කරන්නේ බර. ඉතින් මේ අමතර බර අදින්න වැඩිපුර ශක්තියක් ඕන වෙනවා. ඒකෙන් කාර්යක්ෂමතාව අඩු වෙනවා. දෙවැනි කාරණය තමයි දුම් පාලන නීති. 1992 දී තිබ්බ නීති අද නීතියක බලද්දි හරිම ලිහිල්. කැටලිටික් කන්වර්ටර් වගේ දේවල් දුම පිරිසිදු කරනවා. ඒත් ඒකින් එන්ජින්ට බෑක් ප්‍රෙෂර් එකක් එනවා. මේ බෑක් ප්‍රෙෂර් එක නිසා එන්ජිනේ කාර්යක්ෂමතාවය පොඩ්ඩක් අඩු වෙනවා. ඒක පරිසරය වෙනුවෙන් කරන කැපකිරීම. තුන්වෙනි කාරණය ඒක තමයි භෞතික විද්‍යාව. ඒ නීති අපිට වෙනස් කරන්න බෑ. ගොඩක් සරලව කිව්වොත් පෙට්‍රල් ලීටරේ ශක්තියෙන් 65ක් විතර නිකම්ම අපතේ යනවා. මේක තමයි කාර්යක්ෂමතාවයේ ඉහළම සීමාව. අපිට සෙල්ලම් කරන්න තියෙන්නේ ඉතුරු ටිකත් එක්ක විතරයි. ඊළඟට තියෙනවා වාතය. වේගෙන් යද්දී වාතය කියන්නේ හරියට බිට්ටියක් වගේ. ඉතින් මේ වායු බිත්තිය පහු කරගෙන යන්න ලොකු ශක්තියක් වැය වෙනවා. හරි මේ හැම අභියෝගයක්ම එක්ක බැලුවම එන්ජින් ඇත්තටම දියුණු වෙලා තියෙනවද? අනිවාර්යයෙන්ම ඔව්. එන්ජින් කාර්යක්ෂමතාවය 40% 50% අතර ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. මෙන්න මේකයි වැදගත්ම දේ. වැඩිවුණු කාර්යක්ෂමතාවය අපි වියදම් කළේ මේ දේවල් වලට. මේකෙන් තමයි සම්පූර්ණ කතාවම සාරාංශ වෙන්නේ. තෙල් ගහද්දී අපිට මේ දියුණුව පේන්නේ නැහැ. ඇත්තම ජයග්‍රහණය තමයි එකම තෙල් ප්‍රමාණයකින් දැන් අපි කොච්චර වැඩියෙන් දේවල් කරනවද කියන එක. ඉතින් මීළඟ 30 අවුරුද්දේ ප්‍රමුඛතාවය වෙන්න ඕන මොකද්ද? වැඩිපුර සැතපුම්ද? තවත් පහසුකම්ද?